මං ප්‍රෙග්නට් නීල වතුරේ විජිත වංශකෙන් මේ වෙනස් නමත් එක්ක හැමෝටම කුතුහලයක් තිබුණා මේක මොන වගේ පොතක් වෙයිද කියලා. මේ තියෙන්නේ ආදරණීය ලේඛක සමීර ඒකනායක විසින් රචනා කරපු ඔහුගේ 6 වෙනි නිර්මාණය. කතාව කියවගෙන යද්දී හරිම සරලයි වගේ දැනුණට ඇත්තටම මේ තියෙන්නේ ඉතාම කටුක සමාජ යථාර්ථයක්. දේශපාලනය, මාතෘත්වය සහ නිහඬ සමාජ යථාර්ථයන් වගේම අපි කතා කරන්න මැලිවෙන මාතෘකා බොහෝමයක් ඔහු මේ කෘතියට එකතු කරලා තියෙනවා. පොතේ විදිහට ඒ චරිතවලට ඒ නම් ලැබිලා තිබුණත් මට හිතෙන්නෙම ඒ ඉන්නේ අපි හොඳටම දන්න කියන මිනිස්සු කියලා. ඉතින් මේ කාලෙදී මේ පොත අනිවාර්යෙන්ම අපි හැමෝම කියවන්න ඕන. ඒ නිසා අමතක නොකර බුක් ෆෙයා යනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ පොත් එකතුවටත් මං ප්‍රෙග්නට් නීල වතුරේ විජිත වංශකෙන් මේ නවකතාවත් එකතු කරගන්න. මේක කියවලා ඉවර වෙද්දී මට හිතුණෙම අපි හැමෝම මේ මොහොතේ මොකක් හරි බරක් දරාගෙන ඉන්න ප්‍රෙග්නට් මිනිස්සු ටිකක් කියලා.